සුබ දවසක් යාළුවනේ. අද සනික් ග්‍රීන් ගාඩන් තුලින් තුන්වැනි පළ සේල් එකත් අරන් ඔබ හමුවට ආවේ ඉතාමත් සතුටින්. පළවෙනි දෙවන සේල් වලින් කළගත් මිතුරට වර්කර්ලට පළමුව ස්තුතිවන්ත වෙන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම පළවෙනි සේල් එකෙන් දෙවෙනි සේල් එකෙන් වගේම තුන්වෙනි සේල් එකෙන් විසිතුරු මල් පැල වර්ග ඔයාලට කැමති හැටියට තෝරා බේරාගෙන ඔබට මිලදී ගන්න මේ අවස්ථාවක් වෙයි කියලා මම හිතනවා. හරි යාළුවනේ, අද පළවෙනි ප්ලාන්ට් එක විදිහට තියෙන මෙන්න මේ මීවන වර්ගය. ඔයාලා දැන් දන්නවා ගොඩාක් අය මීවන වර්ග එකතු කරනවා කියලා. ඉතින් මීවන වර්ග එකතු කරනවා වගේම අලුත් වර්ග ටිකක් මිල ඉහළයි. ඉතින් ඒත් අපි බලමු ඒ වගේ එකතු කරන කෙනෙකුට මෙන්න මේ ප්ලාන්ට් එක මෙන්න මේ පැලය ලබා ගන්න පුළුවන්. හොඳින් වැටුනේ පැලය රුපියල් 350ක් වෙන මුදලකට ඔබට ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ, අද දෙවෙනි අංකයෙන් තියෙන්නේ සිංගෝනියම් පැකේජ් එකක්. ගොඩක් අය සිංගෝනියම් ඉල්ලනවා. ඉතින් ඒ ඉල්ලපු යාළුවට තමයි මගේ මේ දෙවෙනි මේ ප්ලාන්ට් සේල් එකේ දෙවෙනි පැකේජ් එකක් විදියට තියෙන්නේ. ඔයාලා කැමතිද මේ තියෙන මඩ ප්ලාන්ට් මේ වගේ ලස්සනට හදාගන්න සිංගෝනියම් එකතුවක් හදාගන්න ඔයාලට මේ තියෙන පැකේජ් එක ගන්න පුළුවන්. හරි යාළුවනේ, මේ තියෙන ඔයාලට මම දෙන පැල ටික තමයි මේ හයිකෙන් දෙවෙනි මේකට තියෙන පැකේජ් එකේ පැල ටික. මෙතන ප්ලාන්ට් 7ක් තියෙන. මේ 7ම රුපියල් 1000ක් වෙන මුදලකට ඔයාලට ලබා ගන්න පුළුවන්. අංක 3න් තියෙන්නේ අද බ්‍රවුන් කලර් සෙන්සවේරියා එකක්. මේ තියෙන්නේ අංක 3 150යි. අංක 4න් තියෙන්නේ මෙන්න මේ කුරුසි සෙන්සවේරියා ප්ලාන්ට් එකක් රුපියල් 50යි. අංක 5න් තියෙන අද මෙන්න මේ කොලකේෂියා වර්ගයේ මේ තියෙන්නේ මේ කොලකේෂියා වර්ග වලට ලබා ගන්න පුළුවන්. මේක ගොඩාක් ලොකු නඩි 5ක් 6ක් විතර ලොකු වෙන මෙන්න මේ කොලකේෂියා වර්ගයෙන් පැලයක් වලට ලබා ගන්න පුළුවන් රුපියල් 600කට මුදලකට. හරි යාළුවනේ, මේ තියෙන්නේ ඒ ප්ලාන්ට් එකේ පැලයක් අඩියකට වඩා උස්සයි. මේ ප්ලාන්ට් එක මේ සීසන් කරපු පැල තියෙන්නේ වලට පේනවා ඇති. රුපියල් 600ක් වෙන මුදලකට මේ ප්ලාන්ට් එක වලට ලබා ගන්න පුළුවන්. අංක 6න් තියෙන යාළුවනේ අද මෙන්න මේ බිගෝනියා ප්ලාන්ට් එක. ඔයාලා ගොඩක් අය බිගෝනියා වර්ග ඉල්ලලා තිබුණා. මට ඉතින් එක එක්කෙනාට වෙන වෙනම දාන්න ගොඩාක් නම්බර්ස් මග ඇරුණා, මැසේජ් මග ඇරුණා. ඉතින් යාළුවනේ, ඔයාලා බලන් ඉන්නවනම් ඔයාලා ඕන කරන බිගෝනියා වර්ග ටික මේන් තෝරගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. අංක 6න් තියෙන මෙන්න මේ බිගෝනියා ප්ලාන්ට් එක මෙන්න මේ බලන්න. මේ තියෙන්නේ ලස්සනට පාට වුණු මේ වෙරිකේට් වගේ තියෙන ලස්සනට වෛරම් වැටුණු මේ බිගෝනියා ප්ලාන්ට් එකෙන් පැලයක් ඔයාලට ලබා ගන්න පුළුවන් රුපියල් 100ක් වෙන මුදලකට. මේ තියෙන්නේ ඔයාලට මම ලබා දෙන ප්ලාන්ට් එක තමයි රුපියල් 100යි. හරි යාළුවනේ, ඊළඟටත් තියෙන බිගෝනියා පැලයක් එක පැලයක් නෙමෙයි යාළුවනේ, මේ තියෙන්නේ පත්‍රයක් ගහලා පත්‍රයකින් ආපු පැල බූසියක් වගේ. පැල කියන්නේ 10ක් 12ක ඔයාලට පේනවා ඇති. ලොකු ප්ලාන්ට් ගොඩක් තියෙනවා. ගන්න කෙනෙකුට ගොඩක් වටිනවා. එක පැලයක් අරගෙන බෝ කරගන්නවට වඩා මේ කුඩා පඳුරක් ගන්න එක මේ ප්ලාන්ට් එක මේ පඳුරම දෙනවා ඔයාලට රුපියල් 250ක් වෙන මුදලකට. අංක 7 වගේම අංක 8 තියෙන බිගෝනියා පඳුරක්. ඒ කියන්නේ මේ පත්‍රයක් ගහලා පත්‍රයකින් බෝ වුණු පඳුරක් තමයි තියෙන්නේ. ඔයා බලන්න මේ පඳුරෙත් ඔයාලට එක පැලයකට වඩා පේනවා ඇති කියලා මම හිතනවා. මේකෙත් පැල රාශියක් තියෙනවා. කුඩා කුඩා පඳුරු ආපු තියෙන්නේ පේනවා කියලා මම හිතනවා. ඔයාලට බලන්න මේ පඳුරත් ඔයාලට ලබා ගන්න පුළුවන් රුපියල් 250ක් වෙන මුදලකට. හරි යාළුවනේ, ඊළඟට තියෙන ඔයාලට මෙන්න මේ ඔයාලට තමයි කලින් ගිය සැරේ සේල් එකේ දුන්නු මෙන්න මේ පීකොක් ප්ලාන්ට් එක. ඒ ප්ලාන්ට් එක ගිය සැරේ දුන්න රුපියල් 50ක් වෙන මුදලකට කොළ දෙකක් වගේ තියෙන පොඩි ප්ලාන්ට් එකක්. දැන් මේ සැරේ තියෙන ඊට වඩා ගොඩක් ලොකු ඔයාලට පේනවා ඇති. මේ ප්ලාන්ට් එක තමයි ඔයාලට ලබා දෙන්නේ. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. මේක ටිකක් ගිය සැරේ දීපු ප්ලාන්ට් එකට වඩා ලොකු ප්ලාන්ට් එකක්. රුපියල් 100ක් වෙන මුදලකට මේ ප්ලාන්ට් එක ඔයාලට ලබා ගන්න පුළුවන්. අද යාළුවනේ, අංක 10න් ඔයාලට තියෙන මෙන්න මේ මෝට් ලයිට් ශාකය රුපියල් 250ක් වෙන මුදලකට මෙන්න මේ කුඩා ප්ලාන්ට් එක ඔයාලට මිලදී ගන්න පුළුවන්. අංක 11න් යාළුවනේ, මේ කලින් අතයිත් ඔයාලගේ සේල් වලට ඉදිරිපත් කරපු මේ ප්ලාන්ට් එක රුපියල් 150ක් වෙන මුදලකට ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ, ඊළඟට තියෙන අංක 12න් මෙන්න මේ ඇග්ලෝනිමා ප්ලාන්ට් එක මේ තියෙන මද ප්ලාන්ට් එක ඔයාලට පේනවා ඇති. මෙන්න මේ මද ප්ලාන්ට් එකේ පැලයක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ප්ලාන්ට් එක රුපියල් 200ක් වෙන මුදලට මේ තියෙන යාළුවනේ. ඒකේ මද ප්ලාන්ට් එක බලා ගන්න පොඩ්ඩක්.
හරි යාළුවනේ අංක 13 තියෙන වලට මෙන්න මේ රෙඩ් කලර් ඇග්ලෝනිමා ශාකය මේ තියෙන්නේ ඒක මැද ප්ලාන්ට් එක හොඳට බලන්න යාළුවනේ. මෙන්න මේ වගේ හොඳට පාට වැටෙන මෙන්න මේ ඇග්ලෝනිමා ප්ලාන්ට් එකේ මෙන්න මේ ප්ලාන්ට් එක අංක 13 යටතේ වලට රුපියල් 200ක් කරන විදිහකට ලබා ගන්න පුළුවන්. මේ තියෙන මැද ප්ලාන්ට් එක හොඳට බලා ගන්න. මේකේ ප්ලාන්ට් එක වලට දෙන ප්ලාන්ට් එක රුපියල් 200යි. ඇග්ලෝනිමා ශාකය මේ තියෙන මැද ප්ලාන්ට් එක මේ වලට දෙන ප්ලාන්ට් එක තියෙන්නේ මේක 150ක් කරන මුදලකට අංක 14 යටතේ වලට ලබා ගන්න පුළුවන්. අංක 15 යටතේ යාළුවනේ තියෙන අද කැනඩියන් වර්ග දෙකක්. ඒ කියන්නේ මේක නම තමයි ඒන්ජල් වික්ස් කියන්නේ. මේක සුදු ප්ලාන්ට් එකක්. මේක දැන් මෙතන හෙවන හින්දා මේ වගේ වෙලා තියෙන්නේ. මෙන්න මේ ප්ලාන්ට් එක. මේ ප්ලාන්ට් එකෙන් එක පැලයක් සහ මෙන්න මේ ප්ලාන්ට් එකෙන් එක පැලයක් වලට පේනවා ඇති. මේ ප්ලාන්ට් එක අර කලින් මම පෙන්නපු සුදු ප්ලාන්ට් එක සහ මෙන්න මේ ප්ලාන්ට් එක එක පැලයක්. ප්ලාන්ට් දෙකම ගන්න පුළුවන් අංක 15 යටතේ වලට රුපියල් 150ක් වෙන මුදලකට. අංක 16 තියෙන චාරුණේ කැලේඩියම් එකක්. මෙන්න මේ කැලේඩියම් එක අර මුලින් පෙන්නපු කැලේඩියම් එක නෙමෙයි. ඔයාලට පේනවා ඇති මේ කොලේ මේ කොලේ වෙනස. මෙන්න මේ කැලේඩියම් එක. මේ ප්ලාන්ට් එක ඔයාලට ලබා ගන්න පුළුවන් රුපියල් 200ක් වෙන මුදලකට. අදත් අංක 17 යටතේ විශේෂිත ප්ලාන්ට් එකක් ඔයාලට හඳුන්වා දෙන්න මම කැමතියි. ඒ කියන්නේ මේක මේ වටිනා බෙහෙත් බඩුවක්. ඒක නිසා ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. මේ තියෙන නව හන්දි ශාකය ගොඩක් දෙනෙක් අර මගේ ඉස්සරේ සේල් එකේ ඉදිරිපත් කරපු වල් වර්ගයත් එක්ක සංසන්දනය කළ මගේ නව හන්දි ශාකය ඉල්ලුවා. ඉතින් මම එයාලට කියන්නේ ඔයාලා ඔන්න මිස් ඉල්ලපු මේ නව හන්දි ශාකය තමයි මේ තියෙන්නේ. රුපියල් 400ක් වගේ මුදලකට මේ ශාකය ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ ඊළඟට තියෙන්නේ මෙන්න මේ වර්ගයේ බ්‍රොමීලියා වර්ගයට අයත් මෙන්න මේ ශාකය. දැන් මේකක් තියෙන්නේ හෙවණක නිසා මේක ගොඩක් පාට වෙලා නැහැ. මේක ගොඩක් අවුවට දැම්මම ඊට වඩා තද වර්ණයකින් යුක්ත වෙනවා. ගොඩක් අය මගේ මේ ප්ලාන්ට් එකේ පැල ඉල්ලුවා. ඔයාලට මේ අංක 18 යටතේ ඔය ප්ලාන්ට් එකෙන් පැලයක් ලබා ගන්න පුළුවන්. මෙන්න ප්ලාන්ට් එක. ওই දෙක මෙහෙම තිබුණාට මේ ප්ලාන්ට් එක අවුවට දැම්මම ටිකක් විශාල වෙනකොට අර වගේ ගොඩක් පාටවත් වෙලා එනවා. මේ ප්ලාන්ට් එක අංක 18 යටතේ රුපියල් 400ක් වෙන මුදලකට ඔබට ලබා ගන්න පුළුවන්. අංක 19 තියෙන්නේ මේ බ්‍රොමීලියා කුලකයට අයත් මෙන්න මේ ප්ලාන්ට් එක රුපියල් 100. අංක 20 මෙන්න මේ කැලතිය එක මේ තියෙන වලට පේනවා ඇති. අංක 20 රුපියල් 250. මේ තියෙන යාළුවනේ අංක 21 මෙන්න මේ කැලතියා ශාකය. අලු පාට වර්ණයෙන් යුක්ත කැලතියා ශාකය ඔයාලට ප්ලාන්ට් එකක් මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ ප්ලාන්ට් එක තමයි මම ඔයාලට දෙන්නේ. ටිකක් විශාල ප්ලාන්ට් එකක් රුපියල් 200. අංක 22 මෙන්න මේ ඇග්ලෝනිමා වර්ගයේ ප්ලාන්ට් එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන් රුපියල් 250ක් වෙන මුදලකට මෙන්න මේ ප්ලාන්ට් එක. ඔන්න යාළුවනේ ඊළඟට තියෙන්නේ මීවන එකතු කරන අපේ යාළුවන්ට තමයි මීවන වර්ග එකතු කරන ඔයාලට මෙන්න මේ රෙඩ් කලර් මේ තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එකෙන් ලස්සනට බුක්සයක් වගේ වවා ගන්න පුළුවන් මේ වගේ ප්ලාන්ට් එකෙන් මෙන්න මේ වගේ පොට් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන් රුපියල් 100ක් වෙන මුදලකට. අංක 24 තියෙන යාළුවනේ මේ වෙන වර්ගයක්. ඔයාලට පේනවා ඇති අපි ශාක වවනකොට ගාඩන් එකක් ලස්සනට තියාගන්න හැම වර්ණෙම විවිධ වර්ණයන්ගෙම විවිධ ශාක වර්ග එකතු කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම මෙන්න මේ සුදු පාට මේ වෙන වර්ගයක් එකතු කරගත්තාම අඳුරු තැනකට ලස්සන එළියක් එනවා. දැන් වල්පක් පේනකොට මෙතන ටිකක් අඳුරු වර්ගකින් යුක්තයි. ඒක මගේ අරලා තියෙන මේ වගේ සුදු පාට මීවන වර්ගයක් එකතු කරලා මෙන්න මේ මීවන ප්ලාන්ට් එක. ඒකෙන් ප්ලාන්ට් එකෙන් මෙන්න මේක දෙන අංක 24 යටතේ රුපියල් 150ක් වෙන මුදලකට. හරි යාළුවනේ අංක 25න් තියෙන මෙන්න මේ ලා තැඹිලි පාට මෙන්න මේ මල පිපෙන මෙන්න මේ වැල් වර්ගය මේ ඔයාලා දැකලා තියෙන වර්ගය මේක තැඹිලි පාට මලක් පිපෙන්නේ අංක 25න් මේ බලන්න හොඳට මේක ලා තැඹිලි පාටයි. මෙන්න මේ ප්ලාන්ට් එක ඔයාලට දෙනවා 150ක් වෙන මුදලකට. අංක 26න් තියෙන යාළුවනේ මෙන්න ඒ වර්ගයෙන් සුදු පාට මල් පිපෙන මෙන්න මේ හොඳට බලන්න සුදු පාට මල් තියෙන මේ ප්ලාන්ට් එක මෙන්න මේ ප්ලාන්ට් එක තමයි ඔයාලට දෙන්නේ රුපියල් 150ක් වෙන මුදලට මේ ප්ලාන්ට් එක ඔයාලට ලබා ගන්න පුළුවන්. අංක 27 මෙන්න මේ රෙඩ් කලර් මලක් පිපෙන මෙන්න මේ එපීසියා ප්ලාන්ට් එක මේක රුපියල් 50යි. අංක 28න් තියෙන යාළුවනේ කැලතිය වර්ගයක් මෙන්න මේ වර්ගය අරට පේන ලස්සන වෛරල් තියෙන මෙන්න මේ කැලතිය වර්ගය අංක 28න් මෙන්න මේ ප්ලාන්ට් එක ඔයාලට ලබා ගන්න පුළුවන් රුපියල් 200ක් වෙන මුදලකට. අංක 29
මෙන්න මේ කැලේඩියම් ශාකය ඔයාලට ලබා ගන්න පුළුවන් රුපියල් 200ක් වන මුදලකට. හරි යාළුවනේ, අංක 30ක් තියෙන අද බිගෝනියා වර්ගයක්මයි. මෙන්න මේ බිගෝනියා ශාක ඔයාලට පේනවා ඇති. මෙන්න මේ බිගෝනියා ප්ලාන්ට් එකෙන් ඔයාලට මෙන්න මේ ප්ලාන්ට් එක අංක 30 යටතේ බලන්න අංක 30 යටතේ මෙන්න කුඩා ප්ලාන්ට් එක රුපියල් 100ක් වන මුදලකට ඔයාලට ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ, එහෙනම් තුන්වන ප්ලාන්ට් සෙල් එකෙත් මම ඔයාලට විවිධ වර්ගයේ ලස්සන ප්ලාන්ට් 30ක් අරගෙන ආවා. ඒවායේ මිල ගැන සාධාරණයි කියලා ඔයාලට හිතනවා නම් කලින් සේල් වලින් වගේම මේ සැරේ මේ ප්ලාන්ට් සේල් එකෙත් ඔයාලා පළමුවදී ගන්නේ කියලා මම හිතනවා. යාළුවනේ, මම ඔයාලට මේ ලබා දෙන පැල මම රීසේල් කරන්නේ නැහැ. ඒ කියන්නේ මගේ මදර් ප්ලාන්ට් වලින්ම පැල ගලවලා බෝ කරලා තමයි ඔයාලට දෙන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් සමහර වර්ග වලින් තියෙන්නේ පැල එකක් දෙකක් වගේ බොහොම සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම මුලින් ඔයාලට කියන්න කැමතියි මගේ මේ channel එක subscribe කරලා තියාගෙන ඉක්මනින්ම වීඩියෝ එක වැටුණු ගමන්ම මගේ මේ ස්ක්‍රීන් එකේ පේන WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් තියන්න කියලා. මොකද කෝල්ස් ගොඩක් මග ඇරලා තියෙනවා. මම ඒ කියන්නේ ගොඩක් මිස්ලගෙන් සර්ලගෙන් සමාව ඉල්ලනවා මට මග ඇරිච්ච කෝල්ස් වලට. ඔයාලට පුළුවන් නම් මේ නම්බර් එකට මෙසේජ් එකක් තියන්න. කොයි වෙලාවක හරි මට එතකොට රිප්ලයි කරන්න පුළුවන්. කෝල්ස් මග ඇරනට ඔයාලගෙන් මම මේ අවස්ථාවේදී සමාව ඉල්ලනවා. මතකතුව මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් නැවතත් ඉල්ලා සිටිනවා. එහෙනම් බොහොම ස්තුතියි.